ආයිබෝවන් යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ කැරන් කොකු ව්‍යංජනයක්. මේ කැරන් කොකු ටික මුලින්ම ටිකක් තඹ ගන්න ඕනේ. මොකද මේ වගේ පුංචි පුංචි සත්තු ඉන්නවා. වතුර එකක් ලිපේ තියලා ඒක රත් වෙගෙන ඉන්නකොට ලුණු ටිකකුත් දාලා මේ කැරන් කොකු ටික ඒකට දාලා විනාඩි 2-3ක් තඹ ගන්නවා. මේ කැරන් කොකු වලට බර කොකු කියලාත් කියනවා. මේවා ගොඩාක් ගුණදායක කෑමක්. මේ කැරන් කොකු එහෙම නැත්නම් බර කොකු හන්දි වේදනා සඳහා ගොඩාක් ගුණදායක ආහාරයක්. උණු වතුරෙන් අයින් කරගත්ත කැරන් කොකු ටිකේ මෝරපු කොටස් ටික අයින් කරගන්නවා. ඊට පස්සේ මේ ටික පොඩියට කපා ගන්න. තඹගත්ත මේ කැරන් කොකු වල බණ්ඩක්කවල වගේ පොඩි සෙවල ගතියකුත් තියෙනවා. අපේ හන්දි වල කාටිලේජ වර්ධනය කරන්න මේ කැරන් කොකු ගොඩාක් ගුණදායකයි. මේ කැරන් කොකු එහෙම නැත්නම් බර කොකු අපිට ගොඩක් වෙලාවට සීතලත් එක්ක ගන් ඉවුරු වල දකින්න පුළුවන්. මමත් මේ කැරන් කොකු මිටි අරගෙන ආවේ පොලේ. කපාගත්ත කැරන් කොකු ටික මම දැන් ටෙම්පරාදු කරන්නයි හදන්නේ. ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙගෙන එනකොට අබ, උළුහාල්, සූදුරු, රම්පා, කරපිංචා, සුදු ලූණු දාලා ඒ ටික බැදීගෙන එනකොට එකට මම මේ කපාගත්ත කැරන් කොකු ටිකක් දානවා. ඊට පස්සේ රස අණුව ලුණු, මිරිස්, කහ 3-5 එකතු කරගන්නවා. ඒ ටික හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ මම මේකට පොල් කිරි ටිකක් දාගන්නවා. මේක තඹගෙන තියෙන නිසා වැඩි වෙලා ඉදෙන්න දෙයක් නැහැ. මම ඒ නිසා මේක කිරෙන්ම ඉදෙන්න අරිනවා. මේ කැරන් කොකු ව්‍යංජනය තෙලෙන් ටෙම්පරාදු කරලා හදනකොට ඇත්තටම හරිම රසයි. කිරි ටික දාලා රත් වෙගෙන එනකොට මම මේකට තක්කලි ටිකකුත් දාගන්නවා. එතකොට මේක තවත් රසයි. ඇඹුල් ගතියකුත් එන නිසා. ඊට පස්සේ මම මේකට උඹලකඩ ටිකකුත් දාගන්නවා. මට උඹලකඩ මුලින් දාන්න ඇත්තටම අමතක වුණා. ඒ නිසා තමයි මම දැන් දාගත්තේ. උඹලකඩ ටිකක් දාලා ටිකක් ඉදෙන්න ඇරලා ලිප ඕෆ් කරලා ලිපෙන් බා ගන්නවා. ඔයාලත් හදලා බලන්න මේ කැරන් කොකු මාළු ඇත්තටම හරිම ගුණයි. ගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. bye.